විශ්වය ඔයාට පණිවිඩ එවනවා. සමනල්ලු හරහාත් මේ විශ්වය ඒන්ජල් පණිවිඩ ගොඩාරියක් ඔයාට ලබා දෙනවා. හැබැයි මේ වීඩියෝ එක සමනලෙක් ගැන නම් නෙවෙයි. මේ වීඩියෝ එකෙන් අද අපි ඔයාට කියනවා සමනල්ලු දෙන්නෙක් එක සැරේ දැක්කොත් විශ්වය ඔයාට කියන්න හදන්නේ මොකක්ද කියලා. ඉතින් ආදරේ හොයන බලාපොරොත්තු වෙන අය අනිවාර්යෙන් මේක බලන්න. ඔයාට ලොකු මැසේජ් එකක් යුනිවර්ස් එකෙන් තියෙනවා. සමනලේ කියන්නේ ආත්ම පරිවර්තනයක සංකේතයක්. නමුත් සමනලෙන් දෙන්නෙක් දැකීම කියන්නේ විශ්වයෙන් ඔයාට ලැබෙන ආත්ම ගැලපීමක පණිවිඩයක්. ඒ කියන්නේ ආදරය ගැන, නියුන් කිනි තැල්ල ගැන, ආත්ම සාකරු වගේ දේවල් ගැන ලැබෙන සුවිශේෂී වූ පණිවිඩයක්. ඉතින් ඔයාටත් මේ විදිහේ දෙයක් දකින්න ලැබුණා නම් ඉදිරියේදී බොහෝමයක් විට කවුරු හරි විශේෂ කෙනෙක් ඔයාගේ ජීවිතයට හම්බ වෙන්න පුළුවන්. මේක ඔයාගේ ආත්මයට ගැළපෙනම ආත්මයක් වෙනවා. ඉතින් සංසුන් වෙන්න. ලස්සන ආදර කතාවක් ඉක්මනින්ම ඔයාගේ ජීවිතයේ ඇතුළත් පටන් ගනීවි. ඒ වගේම සමනලයන් දෙදෙනෙක් එකට පියාඹනවා දැකීම දෙවියන්ගෙන් ඔයාට ලැබෙන පණිවිඩයක් කියලාත් කියනවා. ඔයා සමනලයෝ දෙන්නෙක්ව එක සැරේම දකින නිසා මේක ගොඩක් බලවත් වෙනවා. ඉතින් ඔයාට කවදා හරි දැනෙලා තියෙනවද කවුරු හරි කෙනෙක් ඔයාව පිටිපස්සේ ඉඳන් ආරක්ෂා කරනවා වගේ හැඟීමක්? ඉතින් මේ විදිහේ දෙයකින් ඔයාට අඟවනවා බලවත් ශක්තියින් දෙකක් ඔයාව ආරක්ෂා කරනවා සහ ඔයාව ආලෝකමත් කරනවා කියලා. ඊළඟ දේ තමයි ඔයාගේ ජීවිතේ මොකක්ම හරි වෙනසක් වෙන්න ළඟයි. ඒකත් ලොකු වෙනසක්. මුදල් අතින් හරි, රැකියාව අතින් හරි, ආදරය පැත්තෙන් හරි ඔයාගේ ජීවිතේ එළිය කරන වාසනාවන්ත වෙනසක් ඉදිරියේදී ඔයාට අනිවාර්යෙන්ම සිද්ධ වේවි. ඉතින් විශ්වාසයෙන් ඉන්න. අරමුණ වෙනුවෙන් මහන්සි වෙන්න. පියාඹන්න බය වෙන්න එපා. මේ දේවල් විතරක්ම නෙමෙයි. සමනලුන් දෙදෙනෙක් එකට දැකීම මූල්‍යමය අතිනුත් හොඳ පෙරනිමිත්තක් වෙනවා. ඒ නව ආදායම් මාර්ග, ව්‍යාපාරික අවස්ථා, ලොතරැයි ජයග්‍රහණ වගේ දේවල් සංකේතවත් කරනවා. ඉතින් මුදල් පැත්තෙන් ඔයාට මොනම හරි විශ් එකක් තියෙනවා නම් try කරලා බලන්න. මේක හොඳම chance එකක් වෙනවා. ඉතින් මේ කියපු මැසේජස් තමා ප්‍රධාන වශයෙන්ම යුනිවර්ස් එකෙන් ඔයාට ලැබෙන්නේ. මීට අමතරව දුක් කරදර නිමාවීමක්, මානසික නිදහසක්, ප්‍රීතිමත් කාලයක් වැනි දේවල්ද මේ තුලින් සංකේතවත් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාට දැනගන්න ඕනි වෙලා තිබ්බ මොනවාම හරි දෙයක් ගැන ඔයා දැනගත්තා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක නෑ. ඒ වගේම ඔයා කැමති නම් විශ්වයට ස්තුතියි කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන් යන්න.